කොහොමද වැඩේ කරන්නේ? පුතේ මේ බලන්න. මෙහෙමයි කරන්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අංශක 180යි කියලා පෙන්වන්නේ මෙහෙම. බලන්න. මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවනේ. QR රේඛාවයි ST කියන රේඛාවයි සමාන්තරයි කියලා දීලා. පුතේ එහෙනම් මේ බලන්න. මට කියන්න මෙන්න මෙතන තියෙන කෝණෙට අපි අක්ෂර වලින් කිව්වොත් PPR ට සමාන කෝණය කවුද පුතේ? PQRP right මේක මොන කෝණද ළමයි? ඒකාන්තර කෝණ නිසා නේද ඔයාලා කියන්නේ. හරි මම ඒක පොඩ්ඩක් ලියා ගන්නවා. බලන්න PPR කියන කෝණයට සමානයි QRP. හරියට උනලා ගන්න වැඩේ. හරියට නැතුව. වෙන්න. right සමානයිනේ. ඊට පස්සේ බලන්න ඔය වගේ වැඩක් තව කරන්න යන්න. තව කෝණ දෙකක් බලන්න සමාන වෙයි. මොන පැත්තද? මේක ගමු. මේක ගන්න බැරි වෙන්නේ නෑ. කවුද පුතේ? SP Q ට සමාන කෝණයක් කොහොමද? PQ මේ දෙන්න සමානයි. නේමනේ? right. දැන් හොඳට බලන්න ත්‍රිකෝණයේ කෝණ දෙකක් සෙට් වෙලා නේද ඉන්නේ කියලා. හරි. බලන්න එහෙනම් මම එකක් ලියනවා නම. SPQ කියන කෝණයට සමාන වෙන්න ඕන PQR කියන කෝණය. හේතුව ඒකාන්තර කෝණ. එකත් ඒකාන්තර කෝණ නිසා තමයි සමාන දෙන්නේ. එළුවන්නේ නෑනේ. දැන් පුතේ මෙන්න මෙහෙම දෙයක් කරන්න. හොඳට බලන්න කරන වැඩේ. right? බලන්න. මම පුතේ මේ පැත්තේ කෝණ දෙක එකට එකතු කරන්න. මේ දෙන්න එකතු කරනවා එහෙනම් අනිත් දෙන්නත් එකතු කරනවා. දෙපැත්ත එකතු කරන්න යන්නේ. හරි? මේ දෙක සමානයි. right? එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. බලන්න. මේ කෝණ දෙක තියෙනවා. මේ මෙතන කෝණය විතරයි මට මදි දැන්. බලන්න කරන්න යන වැඩේ. QRP කෝණයට QRP කෝණයට ඒ කියන්නේ මම රතු පාටින් අඳපු කෝණයට එකතු කරනවා පුතේ මේ පැත්තේ තියෙන කෝණය PQR නැත්නම් RQP PQR එකතු කරනවා. හරිද කරපු වැඩේ? right. සමානයි. ඒ කියන්නේ මම මේ පැත්තේ දෙන්න එකතු කරේ මේ ඩබල් එකතු කරා. හරිද? සමාන වෙන්න ඕන පුතේ. මේ දෙන්නගේ එකතුර සමාන වෙන්න ඕනේ නැද්ද? මෙතනක මේ ඩබල් සමාන නම් මේ දෙකත් සමාන නම් මේ දෙකේ එකතුවට මේ දෙන්න සමානයි පුතේ. එහෙනම් මේ දෙක එකතුව ලිව්වා සමාන කරනවා මේ පැත්තේ දෙන්නගේ එකතුව. කියන්න ළමයි PPR කෝණය එකතු කිරීම අනිත් එක SPQ කෝණ. බලන්න එකතු කරපු කෝණ දෙක. හරි නේද? හොඳට බලන්න දැන් මම කරන වැඩේ. මේ දෙපැත්තටම පුතේ එකතු කරනවා මෙන්න මේ මැද කෝණය. මේ මැද තියෙන කෝණේ දෙපැත්තටම එකතු කරනවා. අර 9 වසරේ වල ඉගෙන ගන්න. සමාන අයට සමාන දෙන්නෙක් දෙපැත්තට එකතු කරා කියලා උත්තරේ වෙනස් වෙනවද? නෑ නේ අර ප්‍රත්‍යක්ෂ කියලා එකක් තිබ්බ මතකද? මේ එකතුවත් සමානයි. මේ පැත්තත් සමානයි. මම දැන් අලුතෙන් එකතු කරන්න යන්නේ එකම එකක් නේද පැත්තට. එහෙනම් ලැබෙන උත්තර දෙක සමානයි නේද? එහෙනම් ඔන්න බලන්න කරන වැඩේ. QRP කෝණය එකතු කිරීම PQR එයාට එකතු කරනවා මුද අර මැද කෝණය නම් කරන අපි අක්ෂර වලින් QPR එකතු කරා. එහෙනම් සමානයි PPR එකතු කිරීම SPQ. එහෙනම් මේකත් එකතු කරනවා QPR. වරද්දක් නෑනේ. සමාන දෙකට සමාන දෙකක් එකතු කරා. අවුලක් නැහැ.
දැන් පුතේ හොඳට බලන්න මෙන්න මේ පැත්තේ කෝණ තුන දිහා. මේ තුන් දෙනා දිහා බලන්න. කවුද මේ ඉන්නේ? PPR මෙතන. SPQ මේ පැත්ත. ආයෙ මෙතන කෝණේ. මේක සරල රේඛාවක්. පුතේ සරල රේඛාවක් නම් මේ කෝණ තුනේ එකතුව අංශක 180යි නේද සරල රේඛාවක් නිසා. එහෙනම් පුතේ මම මෙන්න මෙහෙම ලියන්නම්කො මේ SP සරල රේඛාවක්. right එම නිසා බලන්න PR එකතු කිරීම SPQ එකතු කිරීම QPR අංශක 180ක් වෙන්න ඕන. පුතේ මේ තුන් දෙනාගේ එකතුව 180ක් නම් සරල රේඛාවක් නිසා මේ තුන් දෙනාගේ එකතුව 180ක් නේද දැන්? එහෙනම් එම නිසා QRP එකතු කිරීම PQR එකතු කිරීම QPR ත්‍රිකෝණයේ කෝණ තුනක් අංශක 180ක්. ඔන්න කෝණ තුන 180යි කියලා පෙන්නනවා. එහෙමයි ගන්න බෑ. හරි. මෙතන සරල රේඛාවක් නිසා ඒක භාවිතා කරලා තමයි ත්‍රිකෝණයේ කෝණ තුන පෙන්නන්නේ. 180යි කියන්නේ. හරිද? right ඒක කල්පනාවෙන් කරන්න ඕන. right අනිත් එකක් හොදාගෙන බලන්න තව එකක් තියෙනවා වලට මේකේ දෙවෙනි එක QR පාදයේ ප්‍රශ්න තේරුම් ගන්න ළමයි QR කියන පාදය සමානයි පුතේ QP කියන පාදයට. අපි ලකුණු කරගමු ළමයි. යන්න එපා බලන්න. QR පාදේ මෙන්න මේ පාදේ සමාන වෙනවලු QP ට මේ පාදෙට. ළමයි උතන පොඩි කරුණක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙනවා නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන වෙන්නේ. එහෙම එකක් තියෙනවනේ. right. එහෙනම් මේ පාදෙ ඉස්සරහා තියෙන කවුද කියන්නේ? මේ කෝණය සහ මේ කෝණ මෙතන මේ නිල් එකයි රතු එකයි සමාන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා එහෙමනම් මෙහෙම වෙනවා නම් RPH සමානයි RAP බව පෙන්වන්නලු. හරි. මම අර උඩ කරුණ ලියාගෙන ඉන්නම් පුතේ. මේ බලන්න දෙවිලි ප්‍රශ්නෙට. ගාන කියනවා QR පාදයේ සමානයි QP පාදයේ කියලා. පාද දෙක සමාන නිසා ඉව නිසා පොඩා මට කෝණ දෙක දැන් අක්ෂර වලින් කියන්නේ. ගැලපෙන කෝණ දෙක. කොහොමද මේ පාදෙට සම්මුඛව දෙන කෝණය කියන්නේ? PRQ right සමානයි QR පාදයට සම්මුඛව දෙන කෙනා QPR නේ. හරි. QPR මේ දෙක සමානයි කිව්වේ. මම ඒක අඳුරු කරන්නම්කො මේ. මෙන්න මේ ඩබල් සමානයි නේ. හරි. ඔයාට පෙන්නන්න තියෙන කෝණ දෙක දිහා බලන්න. RPH කියලා තිබ්බේ වැඩ ටිකක් නෙවෙයි. මෙතන වැඩ තියෙන්නේ මම අර අනිත් ගානේ කෝණේ ලියලා තියෙන්නේ. පෙන්නන්න කියන්නේ QPR සමානයි RPP කියලා. බලන්න පුතේ කෝණ දෙක දිහා. QPR පුතේ මෙයා තියෙන QPR කියන්නේ මේකමයි සමානයි පාඩක RPP ට අනේ මේ දෙක සමානයි කියලා පෙන්නන්නේ. පාද දෙක සමාන නිසා මෙතන කෝණයට මේක සමාන. මේ ඩබල් සමාන. මේ කෝණයට මෙයා සමානයි. ඒකාන්තර කෝණ නිසානේ. එහෙනම් මේක ඔය විදිහටම පාඩ කරන්න වෙනවා. ඉතින් දැන් සමාන නැතිද? මේක මෙතනට සමානයි. මෙතන කෝණේ ඒකාන්තරින්ද උඩට සමානයි. ඒ හින්දා මේ ඩබල සමානයි. එහෙමනේ.
right එහෙනම් මේ දෙක ලිව්වා right ඊට පස්සේ මට කියන්න පුළුවන් එහෙනම් පුතේ PRQ කෝණය සමාන වෙනවා බලන්න අක්ෂර වල ලියනවා හරිද කියලා PRQ right PRQ කියන්නේ මේක මේ PRQ මේ කෝණය සමානයි මේකෙන්ද නේ මේක නම් කරන්න පුතා අක්ෂර වලින් R PP PPR මොන කෝණද ළමයි ඒකාන්තර කෝණ right එහෙනම් ඒ දෙකක් සමාන දැන් වැඩේ වන්නේ බලන්න කොපි PRQ QPR ට සමාන PRQ PPR ට සමානයි එහෙනම් මේ දෙක සමානයි නේ එම නිසා QPR කෝණය සමානයි TPR ඕක නේද මෙන්නන්න කියන්නේ හරි TPR මේ දෙක සමානයි කියලා වෙන්නේ මේ සරල දෙයක් ඒකාන්තර කෝණ නිසා ගන්න හදලා බලන්න